මචන්ලා කොහමද අද වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ luxury off-road vehicle එකක් ගැන the Land Rover 110. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ නාරකා කාර් සේල් එකේදී මේගොල්ලෝ අලුතෙන්ම ගෙනාපු ඩිෆෙන්ඩර් එක ගැන කතා කරන්න. ඉතින් මේක ඉස්සරහින් දකිද්දී අර පරණ ඩිෆෙන්ඩර් එක වගේ අර ආමි ජීප් ලුක් එකක් නෑ. මේකට දීලා තියෙන්නේ modern luxury SUV ලුක් එක. මේකේ front grill එක simple උනත් bonnet එකේ defender lettering එක හරි clean විදියට stand out වෙනවා. මෙතන Land Rover badge එක තියෙනවා slim upper grill එකත් එක්ක. මේකේ headlights round LED setup එකකට තියෙන්නේ. classic defender look එකට modern detailing දාලා තියෙන්නේ. පල්ලයට ඇවිල්ලා බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ ෆ්‍රන්ට් බම්පර් එක solid විදියට ඩිසයින් කරලා තියෙනවා. මේකේ ground clearance එක බලනකොට off road capability එක හොඳට පෙන්නනවා. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ කාර් එකට අර strong presence එක දෙන්නේ. ඉතින් මේකේ wheels ගැන කතා කරන්න ගියොත් මේකට තියෙන 20 inch alloy wheel setup එක. ඉතින් මේකේ side mirror fully black වලින් coat කරලා තියෙන්නේ. මේකේ පල්ලයට ඇවිල්ලා බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා side step එක මේව දිගටම තියෙනවා. ඔයගොල්ලන්ට මේ කාර් එකේ roof එකට යන්න ඕනේ නම් special feature එකකට ladder එක දාලා තියෙනවා ඕනම වෙලාවක roof එකට යන්න පුළුවන්. උයි මේ තියෙන්නේ side profile එක හරි boxy shape එකක් තියෙන්නේ. මේකේ tail lights උත් full LED setup එකේ තියෙන very futuristic design එකක් දාලා තියෙන්නේ. ඒකේ පල්ලයට ඇවිල්ලා බැලුවොත් ඔයගලන්ට පේනවා hooks දෙකක් ඕන කාර් එකකට tow කරන්න පුළුවන් ලේසියෙන්. මේ කාර් එක පිටිපස්සෙන් උත් දකිද්දි මාරම size එකක් තියෙන්නේ නිකන් ටැංකියක් වගේ. මේ කාර් එකට තව special feature එකක් තමයි මේ storage locker එක. ඔයගලන්ට ඔයගලන්ගේ equipments හරි ලේසියෙන් store කරන්න පුළුවන්. මේකේ engine එක ගැන කතා කරන්න ගියොත් මේකට තියෙන 2 liter turbocharged petrol engine එකක්. මේකේ power output එක 300 horsepower වගේ තියෙනවා. උයි මේකේ transmission 8 speed automatic. මේකට petrol liter 90ක් ගන්න පුළුවන්. ඉතින් මේකට full tank එකකින් කිලෝමීටර් 700කටත් වඩා යන්න පුළුවන්. මේකේ interior එක ගැන කතා කරන්න ගියොත් very spacious. මේකේ පරණ Defender එක වගේ නෙමෙයි. මේකේ dashboard එක luxury style එකට හදලා තියෙන්නේ modern detailing දාලා. මේකේ දෙනවා simple AC system එකකුයි 13.1 inch touch screen එකකුයි. ඔයාලට ඕන function වලට buttons. මෙතන පල්ලයට ඇවිල්ලා බැලුවොත් ඕගලන්ට ඕන තරම් storage space තියෙනවා. ඔය ඕගලන්ගේ phone එක charge කරන්න ඕනේ නම් port දෙකකුත් තියෙනවා. මෙතන cup holder දෙකකුයි hand එක rest කරන්න මෙතන very spacious ඉදක් තියෙනවා. very comfortable. ඕගලන්ට මේක මෙතනින් අරින්නත් පුළුවන්. ඉතින් මෙතන තව storage space තියෙනවා. ඕගලන්ට මේකේ bottles දෙකක් විතර fit කරන්න පුළුවන් ඇති. මේකේ seats premium leather වලින් හදලා තියෙන with heating and cooling control. මේකේ steering wheel එකෙත් ඕගලන්ට ඕන function වලට buttons තියෙනවා. ඔය මේකේ cruise control උයි lane assist උත් තියෙනවා. මෙතන තව storage space එකකුත් තියෙනවා charging port එකකුත් එක්ක. උයි මේකේ decent amount cubby space එකකුත් තියෙනවා. මේ කාර් එකට special features වලින් එන්නේ මේකට එනවා 360 surround cameras, height control air suspensions, full off-road package එකයි, blind spot monitoring, adaptive cruise control, weight sensing, ATPC control. මේ කාර් එකට ගොඩාක් features වලින් එන්නේ. ඉතින් මේ කාර් එකේ පිටිපස්ස රෝග ගැන කතා කරන්න ගියොත් ඔයගලන්ට පේනවා ඇති it's very spacious කියලා. ගොඩාක් leg room තියෙනවා මේක ඇතුලේ. very comfortable. ඔයගලන්ට මේක මෙතනින් ඇරලා hand එක rest කරන්නයි cup holder දෙකකුයි තියෙනවා මෙතන. මෙතන තව යටත් storage space තියෙනවා. මේකේ පිටිපස්සේ උත් simple AC system එකකුයි ඔයගලන්ගේ phone එක charge කරන්න port දෙකකුත් තියෙනවා. මේකේ boot size එක දකිද්දි surprise වෙන්න දෙයක් නෑ. මොකද මේක ලොකු කාරයක්, ලොකු boot එකක් තියෙන්න ඕනේ. මේකේ boot size එක නම් ගොඩාක් spacious, ගොඩාක් luggages දාගෙන යන්න පුළුවන්. ඔයාලට මේ ඉඩත් මදි නම් ඔයාගේ seat එක පල්ලයට දාලා තව ඉඩ හදාගන්න පුළුවන්. එහෙනම් මේ කාර් එක ගැන එච්චරයි කතා කරන්න තියෙන්නේ. ඕගලන්ට මේ වගේ luxury cars පදින්න ඕන නම් නාරකා සේල් එකට contact කරන්න. මම description එකේ link එකක් දාන්නම්. එහෙනම් මේ වීඩියෝ එකට like එකක් දාලා මගේ channel එකට subscribe කරලා ඕගලන්ට තියෙන opinions comment කරලා යන්න. Thank you.